හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අද අපි යන්නේ චෙරි පිකින්. අපි චෙරි පික් කරන්න ලොකේෂන් දෙකකට යනවා. මේ තමයි අපේ ෆස්ට් ලොකේෂන් එක. ෂෝයි. Wow. Rahai dah. ඉතින් අපි හරිම එක්සයිටඩ් මොකද චෙරි පිරීලා තියෙන අපිට ඇති තරම් ගන්න පුළුවන් මේ ඉන්න පැයේ හරි දෙකේ හරි අපි ගෙදර ගෙනියන ඒවට අන්තිමේදී අපි පේ කරලා මේ බකට් එකෙන් ඇති තරම් කඩාගෙන පේ කරලා ගෙනියන්න පුළුවන්. වෙනවා බකට් එක. ඉතින් ඔයාලා මේ වගේ චෙරි ගසලින් කාලා තියෙනවා නම් දන්නවා ඇති අපි සුපර් මාකට් වලින් අරන් කන චෙරි වලයි මෙහෙම ගසලින් කඩලා කන චෙරි වලයි ලොකු වෙනසක් තියෙනවා. හරියට මට දැනෙන්නේ නම් පළතුරු දෙකක් වගේ. ඒ තරම් මේ චෙරි ෆ්‍රෙෂ් රහයි සුපර් මාකට් වල තියෙන ඒවට වඩා මාරම රහයි. මේ චෙරි අමෝයිනේ මේ පාට ඉතින් ඔයාලට මතකනේ මම ඇපල් පිකින් vlog එකෙත් කීවා අපිට එදා කඩන්න පුළුවන් ඒරියා එකක් ඒගොල්ලෝ කීවා කියලා. ඒ වගේම තමයි මේ චෙරි පිකින් වලත් මේ ලයින්ස් වලින් කඩන්න කියලා ඒගොල්ලෝ ඒරියා එක කියනවා. ඉතින් අපි ඒරියා එකෙන් තමයි කැඩුවේ. එදා වැඩි සෙනග හිටියෙත් නැති හින්දා අපිට ලොකු කරදරයක් ඕනේ නැහැ. අපිට නිදහසේ චෙරි පික් කරන්න පුළුවන් වුණා. ඉතින් පේනවනේ අපේ හස්බන්ඩ් හොඳට ඉරිච්ච හොඳ ගස් හොය මට කතා කරනවා. ඒ ගස් නම් හොඳයි කියලා. මොකද සමහර ගස් තියෙනවා මරු ඒ ගහේව රහයි. එහෙම නිසා බලන්නකෝ ලස්සන. අපි දෙන්න තනියම නෙමෙයි ආද මෙන්න මේ ජූරි බට්ටයි යාගේ අම්මී තාත්ති එක තමයි චෙරි පිකින් ආවේ. බලන්නකෝ යාගේ අවුට්ෆිට් එක. චෙරි ගවුමක් ඇඳගෙන දැන් ඔයාට චෙරි ඉයරින්ග්ස් ඕනේ කියලා අපි දෙන්න ඒ ඉයරින්ග්ස් දාන ගමන් ඉන්නේ. චෙරි ගෙඩි දෙකක් කනේ එල්ලන ගමන් ඉන්නේ.
ඉතින් අපි ඒ පැය දෙක පුරාවටම කරේ ඉතින් චෙරි කන එක, ගෙදර ගෙනියන්න ගන්න එක ගොඩක් කෑවා. බඩ ෆුල් වෙනකම්ම කෑවා. වෙන මොකුත් කන්න බැරි වෙන තරම්ම කෑවා. හරිද? පාත තුලේ වගේ. ඉතින් ඔන්න දැන් අපිට ඇති වෙලා තියෙන්නේ මේ වෙද්දි නම් චෙරි කාලා කාලා බඩ ෆුල් වෙලානේ තියෙන්නේ. අපි ගත්ත චෙරි ටික මෙතන තමයි පේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්ත ටික ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ලොකේෂන් 1 එකේ චෙරි පිකින් vlog එක ඉවර වෙන්නේ. දැන් අපි යමු ලොකේෂන් 2 එකට. ඇත්තටම එදා කඩාගත්ත චෙරි ටික අපිට මදි වුණා. අපි දෙන්න කතා වෙලා තව දවසක් වෙන තැනකට චෙරි පික් කරන්න ආවා. මොකද ගෙදරට ගොඩක් කඩාගෙන යමු කියලා හිතලා. මොකද මේ සීසන් එකේ විතරනේ චෙරි තියෙන්නේ. ඒ නිසා අපි දෙන්න මෙතනට ආවා චෙරි ගොඩක් කඩාගෙන යන්න. මෙතන අරට වඩා ගොඩක් ලොකු තැනක්. ඉතින් මේ චෙරිත් රහයි. අරකේ වෙනම රහක්, මේකේ වෙනම රහක්. ඉතින් මෙදා අපි ගොඩක් කිලෝ 5ක් චෙරි කඩාගෙන තමයි ගෙදර ගියේ. වීඩියෝස් එහෙම ලොකුවට ගත්තේ නැහැ. මොකද එදා අපිට ඕන වුණේ චෙරි ගොඩක් කඩාගෙන යන්න තමයි. ඔබ ඇතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි